වාසනාවන්ත නොවැම්බර් මාසයට පය තියෙන ඔයාගේ මේ ජීවිතයේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඊටමත් ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා චිත්ත ප්‍රවේගය අපි ඔයාට අදත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝ එකක් බලන්න හැම කෙනෙකුටම හිතෙන්නේ නැහැ. ඒකටත් වාසනාව තියෙන්න ඕන. මේ විශ්වයේ මොකක් හරි සැලැස්මක් ඇතුලේ ඔයා මේ වෙනකොටත් ඉන්නවා. ඒකයි ඔයාට මේක දකින්න ලැබෙන්නේ. ඔයාට මේක බලන්න හිතෙන්නේ. ඒ නිසා ඒ සැලැස්මට ඔයාගේ තීරණය එකතු කරගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න කියලා අපි ඔයාට ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ මොහොතේ ගොඩාක් ලොකු වාසනාවක් එක්ක මේ ජීවිතේ විඳින ඔයාට ඔයාගේ හිත තුලින්ම පෝසත් කෙනෙක්, ධනවත් කෙනෙක්, ඒ වගේම හැම දෙයක්ම තියෙන කෙනෙක් වෙන්නේ කොහොමද? අපි ඔයාට අද මේකට වැදගත් වෙන කරුණු 5ක් කියලා දෙන්නම්. හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක අහන්න. අහලා විතරක් මදි. අපි මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට අනිවාර්යෙන් ඔයා එකතු කරගන්න. එතකොට තමයි ඔයාට මේ විශ්වයේ ආකර්ෂණය වුණත් ලැබෙන්නේ. ඔයාට විශ්වය විසින් අවස්ථාවන් ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයා ඒ අවස්ථාවන් හරියට අඳුරගත්තේ නැත්නම් ඔයාට ආකර්ෂණ ශක්තිය හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ කියන කාරණාවල් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයා ඒ ඔස්සේම ජීවත් වෙන්න. එතකොට ඔයාට මේ විශ්වය ආකර්ෂණය වෙනවා. අපි ඔයාට අද කියන පළවෙනි කාරණාව තමයි සතුටින් ඉන්න. සතුටින් හැම දෙයකටම ඔයා මුහුණ දෙන්න. ඔයාට මොන ප්‍රශ්න තිබුණත්, මොන කරදර තිබුණත් හැම වෙලාවෙම ඔයා වෙන කෙනෙක් දිහා බලන්න. මට වඩා ප්‍රශ්න තියෙන තව කොච්චරනම් මේ ලෝකේ ඉන්නවද? මේක මොන ප්‍රශ්නයක්ද? මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. මේක පුරුද්දක් විදියට ඔයා මුලින්ම පැය 24ක් කරන්නකෝ. එහෙම ඊළඟ දවසෙත් තව පැය 24ක් කරන්න. මෙහෙම කරගෙන යනකොට මේක ඔයාගේ ජීවිතේට හුරු වෙනවා. මුලින්ම ඔයා පැය 24ක් ඔයාට මොන ප්‍රශ්නයක් ආවත් මම මේ පැය 24 සතුටින් ඉන්නවා. මෙන්න මෙහෙම හිතාගෙන ජීවිතේ ගත කරන්න. ඒක ඔයාගේ ජීවිතේට නිකම්ම පුරුද්දක් වෙයි. ඒකෙන් ඔයාගේ හිත සංසුන් වෙනවා. ඒ වගේම ඔයා සතුටින් ඉන්නකොට ඒ සතුට ආකර්ෂණයක් විදිහට මුළු පරිසරයටම විහිදිලා යනවා. ඔයාට විශ්වයම ආකර්ෂණීය වෙනවා. දෙවැනි කාරණාව විදිහට අද අපි ඔයාට කියලා දෙන්නේ ඔයා හැම වෙලාවෙම නිතර හිතන ඔයාගේම සිතුවිලි තමයි ඔයාගේ ජීවිතයට සාර්ථකත්වය නැත්නම් අසාර්ථකත්වය අරගෙන එන්නේ. ඒක නිසා ඔයා ඔයාගේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න. ඒවා ඔයා පාලනය කරන්න. දකින හැම දෙයකටම අධික විදිහට ආස කරන්න යන්න එපා. කිසිම කෙනෙක් එක්ක කිසි වෙලාවකවත් තරහක් ගන්න එපා. අන්ධ විශ්වාසයන් තුලම ජීවිතේ නිකන් ඔහේ ගත කරන්න එපා. ඔයා නිවැරදි අරමුණක් තියාගන්න. ඒ අරමුණට අවශ්‍ය දේවල් විතරක් ඔයා ඔයාගේ ජීවිතේ කරගෙන යන්න. හිත කියන්නේ හැම වෙලේම කොහේ හරි දුවන දෙයක්. ඉතින් අපි දකින දේවල් වලට ආසාවෙන් එහෙමත් නැත්නම් හම්බෙන කෙනා එක්ක කේන්තියෙන් මිත්‍යා මත පසුපස්සේ එළවගෙන යනවා නම් අපිට අපේ අරමුණ මගහැරෙන්න පුළුවන්. අපේ ජීවිතේ වැදගත් වෙන්නේ අපිට තියෙන අපේ වැදගත්ම දේ. ඒක තමයි අරමුණ. අපි අරමුණක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒ අරමුණට ලං වෙන්න අපිට ගොඩක් කැපකිරීම කරන්න වෙයි. උත්සාහ කරන්න වෙයි. ඒ හැම දෙයක්ම කරන්න ඔයා ලෑස්ති වෙන්න. තුන්වෙනි කාරණාව විදිහට ඔයාට ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඔයාව දුප්පත් කරන්න පුළුවන් ඔයාටමයි. ඒ වගේම ඔයාව පෝසත් කරන්න පුළුවන් වෙන්නේ ඔයාටම විතරයි. ඒක කරන්න වෙන කිසිම කෙනෙකුට බෑ. මේ ලෝකේ ඉන්නවා උපතින්ම ධනවත් පවුල්වල ඉපදිලා ඒගොල්ලෝ ගොඩාක් ලොකු සැපවත් ජීවිත ගත කරනවා. ඒ වුණාට ඒගොල්ලෝ මැරෙන්න කලින් එයාලගේ අම්මා තාත්තා හම්බ කරපු ඒ හැම සතයක්ම වියදම් කරලා පාරට වැටිලා හිඟා කන තත්ත්වයට පත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ඒ කියන්නේ අම්මට තාත්තටවත් බෑ එයාට ධනවත්කම කියන එක දෙන්න. ඒක කරන්න පුළුවන් එයාටමයි. ධනවත්කම එයාට උපතින් ලැබුණට ඒක රඳෝගෙන ජීවිතේ ගත කරන්න එයාට බැරි වුණා. අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනා Tamanගේ අරමුණට අදාළ දේවල් විතරක් හැම වෙලාවෙම කරන්න ඕන. හැම තිස්සෙම දෙයක් මිලදී ගන්නවා නම් ඒ Tamanගේ අරමුණ වෙනුවෙන් වෙන්න ඕන. කිසිම වෙලාවක අරමුණෙන් පිට Tamanගේ විනෝදයේ උදෙසා දේවල් මිලදී ගන්න යන්න එපා. ඒ දේවල් කරන්න පුළුවන්. ඒකට කාලයක් තියෙනවා. ඒ කාලය එනකන් ඉවසගෙන මුලින්ම අරමුණට යන්න උත්සාහ කරන්න. අරමුණෙන් පස්සේ අපිට පුළුවන් ඕනම අපි කැමතිම දෙයක් මිලදී ගන්න. ඒ නිසා Tamanගේ අරමුණ ප්‍රමුඛ ස්ථානයේ තියාගන්න. අද අපි ඔයාට කියන හතරවෙනි කාරණාව නම් කිසිම දෙයක් කරන්න බෑ කියලා හිතන කෙනා එයාට ඇත්තටම කිසිම දෙයක් බෑ. ඒ වගේම මට හැම දෙයක්ම පුළුවන් කියලා හිතන කෙනාට මොනවාම හරි දෙයක් පුළුවන් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔයා ඉන්න සමාජයේ ඔයා තමයි හැමදේම දන්නේ. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔයාට වඩා දන්න උගත් ඒ පිළිබඳ අත්දැකීම් තියෙන කට්ටිය ඕන තරම් ඉන්න පුළුවන්. ඒ අයගේ අවවාද හැම දෙයක්ම ඔයා පිළිගන්න. ඔයාගේ මතේ විතරක් හරි කියලා පෙන්වන්න යන්න එපා. හැබැයි අනේ මට නම් කිසිම දෙයක් බෑ. මෙන්න මේ විදිහට හිතන්න එපා. ඔයාට ඒක පුළුවන්. ඒ විදිහටම හිතන්න. ඔයාට බැරි දෙයක් නම් ඔයාගේ ජීවිතේට මුණ ගැසෙන්නේ නැහැ. ඔයාට ඒ දේ මුණ ගැසුනේ ඔයාට ඒ දේ පුළුවන් නිසායි. මෙන්න මේක ඔයා හිතේ අවධාරණය කරගෙන තියාගන්න. මේක ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. ඔයා මොකක් හරි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොන දේ කළත් ඔයාට ඒ කරගෙන යන ඔයාගේ වැඩවලදී අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මේක හැම කෙනෙකුටම පොදු දෙයක්. ඒ නිසා ඔයා ඔයාගේ අභියෝග බාර ගන්න. ඔයාට මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. මේ විදිහට හිතලා හැමදේම සාර්ථක කරගන්න උත්සාහ කරන්න. අද අපි ඔයාට මේ වීඩියෝ එකෙන් කියන පස්වෙනි කාරණාව එහෙමත් නැත්නම් අන්තිම කාරණාව වෙන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන එකම එක නරක පුරුද්දක් අතාරින්න. ඔයා මේ දේ මේ මාසේ පුරාවටම කොහොම හරි අතාරිනවා කියලා හිතාගෙන ඔයාගේ ජීවිතයේ තියෙන එක නරක පුරුද්දක් අතාරින්න. ඔයාගේ ජීවිතය ගැන දන්නේ ඔයා විතරයි. ඔයාගේ ළඟ තියෙන නරක පුරුදු ඒවා දන්නේ ඔයාම විතරයි. ඉතින් මේ නරක පුරුදු වලින් මොකක් හරි එකක් ඔයා මේ මාසේ කොහොම හරි නතර කරනවා කියන අදිෂ්ඨානයෙන් ඉස්සරහට යන්න. ඔයාගේ ජීවිතේ ජය ගන්න. ඒ වගේම මේ මුළු විශ්වයම ආකර්ෂණය කරගෙන ඔයා හැම වෙලාවෙම මනසින් දකින ජීවිතය ගත කරන්න ඔයාට පුළුවන් වෙන මේ ක්‍රම පහෙන් එක ක්‍රමයක් හරි අද ඉඳන්ම ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. එහෙනම් මේ වීඩියෝ එකකින් අපි අදට ඔයාගෙන් සමු අරගෙන යන්නම්. මේ වගේම වීඩියෝ එකකින් ආයෙමත් ඔයාව හම්බ වෙන බලාපොරොත්තුවෙන්. ඔයාට උතුම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි.